ශක්ති පරිණාමණය යන්නෙන් හැඳින්වෙන්නේ කුමක්ද යන්න අපි දැන් සලකා බලමු. එක් ශක්ති විශේෂයක් තවත් ශක්ති විශේෂයක් බවට පරිවර්තනය වීම ශක්ති පරිණාමණය ලෙස හඳුන්වනු ලබනවා. මෝටර් රථයක සිදුවන ශක්ති පරිණාමණය ගැන දැන් අපි විමසා බලමු. පෙට්‍රල්, ඩීසල් වැනි ඉන්ධන තුල අඩංගු වන්නේ රසායනික ශක්තියයි. ඉන්ධන දහනය වීමේදී මෙම ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වෙනවා. එම තාප ශක්තිය උපයෝගී කරගෙන මෝටර් රථයේ එන්ජිම තුල ඇති පිස්ටනය ක්‍රියා කරන අතර එම නිසා මෝටර් රථය ගමන් කරනවා. එනම් ඉන්ධනවල ඇති රසායනික ශක්තිය එන්ජිම තුලදී තාප ශක්තිය බවට හැරී එය නැවත චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ජල විදුලි බලාගාරයක ශක්ති පරිණාමණය සිදුවන අයුරු දැන් අපි සලකා බලමු. ශ්‍රී ලංකාව තුල විදුලිය නිපදවීමට බහුලව භාවිතා කරන්නේ ජලයයි. මේ සඳහා තෝරා ගන්නා ජලාශයට පහළින් ජල විදුලි බලාගාරය ඉදිකර තිබෙනවා. ජලාශයේ සිට නල මාර්ග දිගේ හෝ උමම් මාර්ග දිගේ හෝ පහළට ගලා එන ජලයේ බලයෙන් ටර්බයින කැරකෙනවා. එමගින් එයට සවිකර ඇති ඩයිනමෝ වල අක්ෂ කැරකී විදුලිය නිපදවෙනවා. විදුලි බලාගාරයට ඉහළින් ඇති ජලයේ විභව ශක්තිය ගබඩා වී පවතිනවා. එම ජලය පහළට ගලා එන විට එහි විභව ශක්තිය චාලක ශක්තිය බවට හැරීම නිසා එමගින් ටර්බයිනයට සවිකර ඇති ඩයිනමෝව ක්‍රියා කර විදුලිය ජනනය වෙනවා. තාප විදුලි බලාගාරයක ශක්ති පරිවර්තනය දැන් අපි සලකා බලමු. ලංකාව තුල ඇති විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ජල විදුලි බලාගාර පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා තාප විදුලි බලාගාර පිහිටුවා තිබෙනවා. තාප විදුලි බලාගාර තුල ඉන්ධන දහනය කිරීමෙන් නිපදවා ගන්නා තාපය උපයෝගී කරගෙන ජලය හුමාලය බවට පත් කර ගන්නවා. එම හුමාලය අධික පීඩනයක් යටතේ ටර්බයිනය වෙත එල්ල කරනවා. එවිට ටර්බයිනය කරකැවෙන අතර එයට සම්බන්ධ ඩයිනමෝ හෙවත් විද්‍යුත් ජනකය මගින් විද්‍යුතය නිපද වෙනවා. ඉන්ධනවල ගබඩා වී තිබූ රසායනික ශක්තිය දහනයේදී තාප ශක්තිය බවට පරිවර්තනය වෙනවා. එම ශක්තිය උරා ගන්නා ජලය හුමාලය බවට පරිවර්තනය වී ටර්බයිනය වෙත ගමන් කරනවා. ඒ කියන්නේ තාප ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වී එම චාලක ශක්තිය ඩයිනමෝව මගින් විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරනවා.